ආයුබෝවන් ආදරණීය දරුවනේ අද අපි කතා කරන්න හදන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයත් ව්‍යුහ සහ කෘත්‍ය ගැන. පුරුෂ ප්‍රජනක පද්ධතියේදී වගේ නෙමෙයි අපිට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන ප්‍රජනක ව්‍යුහ ටික දකින්න හම්බෙන්නේ ශ්‍රෝණි කුහරය තුල. කෙසේ නමුත් අපිට ස්ත්‍රියකගේ බාහිර අවයව විදිහට දකින්න හම්බෙන ප්‍රදේශයට අපි කියනවා වල්වල් ඒරියා එක කියලා. අපි බලමු මේ ප්‍රදේශයේ මොනවද දකින්න හම්බෙන්නේ කියලා ඉස්සර වෙලා. ඔයාලට මෙන්න මේ විදිහට පේන තියෙන මේ වල්ව එක. ඇත්තරම මේක ගත්තොත් එහෙම මේ උඩ ප්‍රදේශයට අපි කියනවා මොනොපියුබිස් එක කියලා. මේ ප්‍රදේශයේ තමයි පියුබික් හෙයා එහෙම නැත්නම් රෝම එහෙම වැවීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට චුට්ටක් එතනින් පහළ බැලුවට පස්සේ මෙන්න මේ විදිහට දකින්න හම්බෙනවා ක්ලිටෝරිස් එක. ඔයාලට මතකයි අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කතා කරද්දී පිරිමි කෙනෙක්ගේ ශිශ්නයේ තියෙනවා කිව්වා උද්ගාමක පේශි කියලා જાතියක්. ඒතකොට මේ උද්ගාමක පේශි කියලා කියන්නේ ඇත්තටම ලිංගික සංසර්ග ක්‍රියාවලියේදී එහෙම නැත්නම් ලිංගික උත්තේජනයකදී රුධිරය පිරීම නිසා ශිශ්නය සෘජු වීමට දායක වෙන පේශි. අන්න ඒ වගේ ගැහැණු කෙනෙකුගේ ලිංගික උත්තේජනය සඳහා වැදගත් වෙන ප්‍රදේශයක් තමයි මේ ක්ලිටෝරිස් එක කියලා කියන්නේ. ඒ වගේම මේ ප්‍රදේශය වලට බැලුවාම අපිට මේකේ දකින්න හම්බෙනවා පිටත යෝනිතොල් සහ ඇතුළත යෝනිතොල් කියලා ආකාර දෙකක්. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා මේවට ලේබියා මැජෝරා සහ මෙන්න මේවට ලේබියා මයිනෝරා කියලා. හරි. ඒ වගේම ඔයාලට මතක නම් අපිට පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කතා කරද්දී පුරුෂයෙකුගේ මුත්‍රා සහ ශුක්‍රාණු දෙකම අරගෙන ගියේ එකම මාර්ගයක් ඔස්සේ. අපි නිසා මේ මාර්ගයට කිව්වා මෞත්‍ර ලිංගික ප්‍රණාලය. මේක ශිශ්නයේ කෙළවරින් තනි විවරයකින් තමයි බාහිර පරිසරයට විවෘත වීම සිද්ධ වුනේ. හැබැයි ගැහැණු කෙනෙක්ගේ හිම නෙමෙයි. එයාලගේ මුත්‍රා මාර්ගය සහ යෝනි මාර්ගය වෙන වෙනම විවර දෙකකින් තමයි බාහිර පරිසරයට විවෘත වීම සිද්ධ වෙන්නේ. ඔයාලා මෙන්න මේ විදිහට බැලුවොත් පේනවා මේ විදිහට අපිට දකින්න හම්බෙන්නේ ඇත්තටම මුත්‍රා විවරය. මේක මගින් තමයි මුත්‍රා මාර්ගය බාහිර පරිසරයට විවෘත වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙන්න මේ ප්‍රදේශයේදී ඔයාලට හොඳට බැලුවොත් පේනවා අපිට යෝනි විවරය දකින්න හම්බෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට ගැහැණු කෙනෙක්ගේ මේ වල්ව කියන ප්‍රදේශයේ දකින්න හම්බෙන අවයව ටික තියෙන්නේ. හරි. දැන් අපි යමු ගැහැණු කෙනෙක්ගේ අභ්‍යන්තර ප්‍රජනක ව්‍යුහ මොනවද කියලා බලන්න. දැන් ළමයි ඔයාලට මේකේ බැලුවොත් පේනවා මෙතෙන්දී ඔයාලට වකුගඩු හැමක් පේන්න තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රජනක පද්ධතිය විතරක් නෙමෙයි මෙතන මුත්‍රා පද්ධතියත් අපිට දකින්න හම්බෙනවා. මම මේකේ චූටි දෙයක් පොඩ්ඩක් පෙන්නලා ඉන්නම් ඉස්සර වෙලාම. ඔයාලට මෙන්න මේ විදිහට දකින්න හම්බෙන්නේ ඇත්තටම මුත්‍රාශය. ඒතර ඔයාලට පේනවා මේ මුත්‍රාශයට පිටුපසින් වෙන්න තමයි ඇත්තටම යෝනි මාර්ගය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒතර ඔයාලට මේක බැලුවොත් පේනවා ගැහැණු කෙනෙක්ගේ මුත්‍රා මාර්ගය හරිම කෙටි මාර්ගයක් තමයි තියෙන්නේ. පුරුෂයෙක්ගේ වගේ නෙමෙයි. ගැහැණු කෙනෙක්ගේ මුත්‍රා මාර්ගය කෙටි. ඒ නිසා ගැහැණු කෙනෙක් මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන වලට අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් UTI කියලා urinary tract infections වලට ලක්වීමට තියෙන සම්භාවිතාවය වැඩි මේ මුත්‍රා මාර්ගය කෙටි වීම නිසා. ඔයාලට මේක බැලුවොත් පේනවා මේ මාර්ගය ඇවිල්ලා මෙන්න මේ විදිහට මුත්‍රා විවරය මගින් තමයි විවෘත වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ ඔයාලට දකින්න හම්බෙන්නේ යෝනි මාර්ගය. එතකොට යෝනි මාර්ගය මේ විදිහට ඇවිල්ලා යෝනි විවරය හරහා බාහිරට විවෘත වීම සිද්ධ වෙනවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට දකින්න පුළුවන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයත් වෙන කොටස් ටික. මොනවද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයත් වෙන්නේ? යෝනි මාර්ගය, ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ. හරි. අපි ඉස්සර වෙලාම බලමු ඩිම්බ කෝෂවල ව්‍යුහය මොන වගේද කියලා. ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට බැලුවාම අපිට ඩිම්බ කෝෂ යුගලක් බන්ධනීය ආධාරයෙන් අපේ උදර කුහරයට සම්බන්ධ වෙලා තියෙනවා දකින්න හම්බෙනවා. හරි. මොනවද අපිට ඩිම්බ කෝෂයක දකින්න හම්බෙන්නේ? ඩිම්බ කෝෂය කියලා කියන්නේ පුතාලා හරියට පුරුෂයෙකුගේ නම් වෘෂණ වලට සමාන ව්‍යුහයක්. අපි දන්නවා වෘෂණ තුලදී සිද්ධ වුණේ මොකක්ද? ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය. අන්න ඒ වගේ ඩිම්බ කෝෂය තුල තමයි ඩිම්බ ජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. අපි මේකේ ඇතුළ බැලුවොත් එහෙම අපිට මෙන්න මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. අපිට ඩිම්බ කෝෂයේ තියෙන ප්‍රදේශ දෙකක්. ඒ තමයි බාහිකයක් සහ මජ්ජා ප්‍රදේශ ඔය විදිහට දකින්න හම්බෙනවා. හරි. මම දන්නවා ඔයාලට මේක හරියට පේන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් මීට වඩා පැහැදිලි රූප සටහනක් අරගෙන බලමු කොහොමද අපිට ඩිම්බ කෝෂයේ
අභ්‍යන්තර ව්‍යුහය දකින්න හම්බෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට ඇත්තටම ඩිම්බකෝෂයේ ව්‍යුහය දකින්න හම්බෙන්නේ. ඔයාලා මේක බැලුවොත් පේනවා මේක අපිට මෙන්න මේ විදිහට පිටතම ස්තරයක් දකින්න හම්බෙනවා. මෙන්න මේ ස්තරයට අපි කියනවා ජනක අපිච්ඡදය කියලා. ඊට ඇතුළතින් අපිට ප්‍රදේශ දෙකක් දකින්න හම්බෙනවා. ඒ තමයි මෙන්න මේ විදිහට ඔයාලට දකින්න හම්බෙන බාහිකය කියන සම්බන්ධක පටක ප්‍රදේශය. එතකොට මේක තුල අපිට ඇත්තටම දකින්න හම්බෙන්නේ අණ්ඩ ජනන ක්‍රියාවලියේ විවිධ පරිණත අවස්ථාවල තියෙන ඩිම්බ සිවුනිකා වර්ග. ඒ වගේම මේකේ තියෙනවා මෙන්න මේ විදිහට ඔයාලට පේන්න තියෙන මජ්ජා ප්‍රදේශය. ඇත්තට මජ්ජා ප්‍රදේශයේදී අපිට දකින්න හම්බෙන්නේ ඩිම්බකෝෂයට රුධිරය සපයන රුධිර වාහිනී, වසා වාහිනී සහ නියුරෝන වගේ දේවල්. හරි. අපි ඩිම්බකෝෂය තුල දකින්න හම්බෙන සිවුනිකා වර්ග මොනවාද කියලා බලමු. ඔයාලා දන්නවා ඩිම්බකෝෂය තුල අපිට ඉස්සර වෙලාම දකින්න හම්බෙනවා මෙන්න මේ වගේ මූලාවස්තික සිවුනිකා. පස්සේ අපිට දකින්න හම්බෙනවා මෙන්න මේ විදිහට ප්‍රාථමික සිවුනිකා දකින්න හම්බෙනවා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක්ගේ උපතේදීම ඩිම්බකෝෂය තුල මෙන්න මේ වගේ ප්‍රාථමික සිවුනිකා එමෙතන ප්‍රාථමික අණ්ඩසෛල මිලියන 1ක් 2ක් අතර ප්‍රමාණයක් දකින්න හම්බෙනවා. මේ විදිහට ඇත්තරම මිලියන 1ක් 2ක් විතර තිබ්බට මේකෙන් උපරිම 500ක් විතර තමයි අපිට ඇත්තරම පරිණත වෙලා ඩිම්බ බවට පත් වෙනවා දකින්න හම්බෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට ප්‍රාථමික සිවුනිකා වලින් පස්සේ දකින්න හම්බෙනවා මෙන්න මේ විදිහට වර්ධනය වෙන සිවුනිකා. මේ වර්ධනය වෙන සිවුනිකා ඇතුලේ අපිට පුතාලා ඇත්තරම දකින්න හම්බෙන්නේ තාම ප්‍රාථමික අණ්ඩසෛලය. හරි. ඒ වගේම මේ වගේ වර්ධනය වෙන සිවුනිකා තවදුරටත් වර්ධනය වෙමින් පරිණත වෙමින් ගියාට පස්සේ මෙන්න මේ විදිහට දකින්න හම්බෙනවා පරිණත සිවුනිකා. ඔයාලට මේ පරිණත සිවුනිකා බැලුවොත් එහෙම මේ පරිණත සිවුනිකා ඇතුලේ මෙන්න මේ විදිහට දකින්න හම්බෙනවා ද්විතීක අණ්ඩසෛලය. මෙන්න මේ ද්විතීක අණ්ඩසෛලය තමයි ඩිම්බ මෝචනයේදී 14 වෙනි දවසේදී ඩිම්බකෝෂයෙන් එළියට යන්නේ. හරි. ඔයාලා මේක බැලුවොත් පේනවා මෙන්න මේ විදිහට ද්විතීක අණ්ඩසෛලය පිටවීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඉතුරු වෙච්ච සිවුනිකා පටක ස්තරයක් අපිට දකින්න හම්බෙනවා. මේ විදිහට ඉතුරුණු සිවුනිකා පටක ස්තරය ඊළඟට අපිට මෙන්න මේ විදිහට පීත දේහය බවට පත් වෙනවා දකින්න හම්බෙනවා. මේ පීත දේහය අවසාන වශයෙන් මොකක්ද වෙන්නේ? මෙන්න මේ විදිහට ශ්වේත දේහය බවට පත්වීම සිද්ධ වෙනවා. ඔව් ඔය විදිහට තමයි අපිට ඇත්තටම ඩිම්බකෝෂයක ව්‍යුහය දකින්න හම්බෙන්නේ. පැහැදිලි නේද? හරි. ඩිම්බකෝෂ වලින් පස්සේ පුතාලා අපිට මෙන්න මේ විදිහට දකින්න හම්බෙනවා පැලෝපීය නාල. ඔයාලා මේ පැලෝපීය නාල එහෙම නැත්නම් අපි ඩිම්බ ප්‍රනාල කියලාත් කියනවා. මේක බැලුවහම පේන්න තියෙනවා මේකේ එක කෙලවරක් විවෘතයි. ඒ විවෘත කෙලවර පුනීලයක් වගේ තමයි අපිට දකින්න හම්බෙන්නේ. මේ පුනීලාකාර කොටසට තමයි ඩිම්බකෝෂයෙන් නිදහස් වෙන ද්විතීක අණ්ඩසෛලය. හරිද? එහෙම නැත්නම් අපරිණිත ඩිම්බය කියලා කියන්නත් පුළුවන් මේ ද්විතීක අණ්ඩසෛලය නිදහස් වීම සිද්ධ වෙන්නේ. මේ ද්විතීක අණ්ඩසෛලය මේ විදිහට පැලෝපීය නාලයට ගියාට පස්සේ මේ පැලෝපීය නාලය තුල දකින්න හම්බෙන පක්ෂමදර අපිච්ඡදය මගින් පක්ෂමවල තරංගාකාර චලනය ඔස්සේ මොකක්ද වෙන්නේ? මේක ගර්භාෂයට රැගෙනීම සිද්ධ වෙනවා. ඔයාලට මේ පැලෝපීය නාලය දැක්කහම පේනවා මේකේ විස්කම්භය මේකේ දිග ඔස්සේ වෙනස් වෙලා තියෙනවානේ. සාමාන්‍ය අපි කියනවා ගර්භාෂයට ආසන්න වෙද්දි මේක ඊටාම සිහින් වෙනවා. හරියට නිකන් කොණ්ඩ ගහක් වගේ. හරි ඊටාම සිහින් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ තමයි ඒක අපිට නිකන් හරස්කඩ දකින්න හම්බෙනවා. ඔයාලට පේනවා සාමාන්‍යයෙන් අග කොටසේදී ගත්තට පස්සේ විස්කම්භය ටිකක් වැඩි. හැබැයි ගර්භාෂයට ආසන්න මේ කොටස ගත්තට පස්සේ ඊටාම සිහින් වෙලා තියෙනවා කියලා. ඊළඟට අපි යමු ගර්භාෂය මොන වගේද කියලා බලන්න. ගර්භාෂය කියලා කියන්නේ ඇත්තරම පුතාලා මේක නිකන් පෙයාර් හැඩති ව්‍යුහයක්. හරි පෙයාර් හැඩති ව්‍යුහයක් ගර්භාෂය අපිට දකින්න හම්බෙනවා ස්තර කිහිපයක්ම. බලන්න ගර්භාෂයේ හැඩය ගත්තට පස්සේ ඔයාලට මේකේ ගර්භාෂය ඇතුළත මෙන්න මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. ඒතර මේකේ බිත්ති තුනක් තියෙනවා. අපි කියනවා පෙරිමෙට්‍රියම පිටතින්ම තියෙන එක. ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලට දකින්න හම්බෙන මයෝමෙට්‍රියම. හරිද? ගර්භාෂයේ ඝනකමම කොටස. ඒ වගේම ඇතුළතින්ම තියෙනවා එන්ඩෝමෙට්‍රියම. ඇත්තට මේ එන්ඩෝමෙට්‍රියම කියන එක ගත්තට පස්සේ හරි ඔන්න විදිහට තියෙන එන්ඩෝමෙට්‍රියම. එන්ඩෝමෙට්‍රියම කියන එක ගත්තට පස්සේ තමයි මේක තමයි සාමාන්‍ය කාන්තාවකගේ ගර්භාෂයක චක්‍රයේදී අපිට විවිධ අවධි තියෙනවා. මේ අවධිවලදී මේක වර්ධනය වෙනවා, මේක වාහිනිමත් වෙනවා, මේක ශ්‍රාව වලින් පිරෙනවා. ඒ වගේම අවසාන වශයෙන් සංසේචනයක් සිදු නොවුනොත් එහෙම මෙන්න මේ එන්ඩෝමෙට්‍රියම තමයි ගැලවිලා රුධිරයත් එක්ක යෝනි මාර්ගය හරහා එළියට එන්නේ. අපි ඔය මෙන්සස් වෙනවා කියලා කියන්නේ අන්න ඒකට. හරි. එතකොට මෙන්න මේ වගේ තමයි අපිට මේක දකින්න හම්බෙන්නේ මේ ගර්භාෂය කියන එක.
හරි. එතකොට මේ ගර්භාෂයේ විදුර කෙලවර ගත්තාම ඔයාලට මෙන්න මේ විදිහට දකින්න හම්බ වෙන ප්‍රදේශයක්. මෙන්න මේකට අපි කියනවා ගැප් ගෙල එහෙම නැත්නම් ග්‍රීවය කියලා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ග්‍රීවය කියන ප්‍රදේශය හොඳට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට අවසාන වශයෙන් හම්බ වෙනවා මෙන්න මේ විදිහට තියෙන යෝනි මාර්ගය. එතකොට යෝනි මාර්ගය කියලා කියන්නේ මේක පේශීමය ඇදෙන සුළු කුටීරයක්. හරි. මේක ස්තරීභූත අපිච්ඡදයකින් තමයි අපි දන්න ස්තරීභූත ශල්කමය අපිච්ඡදයෙන් තමයි මේක ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මේක ගත්තට පස්සේ මේ යෝනි මාර්ගය කියන එක තමයි ඇත්තටම කාන්තාවකගේ බාහිර සහ අභ්‍යන්තර ලිංගික එහෙම නැත්නම් ප්‍රජනක අවයව සම්බන්ධ කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නවා යෝනි මාර්ගයේ තියෙන ප්‍රධාන වැදගත්කම මොකක්ද? යෝනි මාර්ගය තුලට තමයි ශිෂ්ණය ඇතුළු කිරීම සිද්ධ කරන්නේ සංසර්ග ක්‍රියාවලියේදී. එතකොට මේ යෝනි මාර්ගයේ තුලට තමයි පිරිමි කෙනෙක් ශුක්‍රාණු නිදහස් කිරීම සිද්ධ කරන්නේ. ඒ නිදහස් කරන ශුක්‍රාණු ටික ගැබ් ගෙල හරහා ඇතුල් වෙලා ගර්භාෂයට ගිහිල්ලා ගර්භාෂය ඔස්සේ පිහිනගෙන ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි කියනවා පැලෝපිය නාලවල කෙලවරේදී තමයි හිල කෙලවරේදී තමයි සංසේචනය වීම සිද්ධ වෙන්නේ. හරි. ඒ වගේම මේ තියෙන යෝනි මාර්ගයේ අනිත් වැදගත්කම මොකක්ද? අනිත් වැදගත්කම තමයි යෝනි මාර්ගය හරහා තමයි දරු ප්‍රසූතිය සිද්ධ වෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි පුතාලා අපිට කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍ය දකින්න හම්බෙන්නේ. හරි. මේ විදිහට ඔයාලට මේ දකින්න හම්බෙන්නේ ඇත්තටම ක්ලිටෝරිස් එක අභ්‍යන්තරව තියෙන්නේ කොහොමද කියලා තමයි ඔය විදිහට තියෙන්නේ. ඔය තියෙන්නේ ඒක අපිට දකින්න හම්බෙන්නේ ඉරෙක්ටයිල් ටිෂුස් එහෙම නැත්නම් උද්ගාමක පේශි. හරි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ස්ත්‍රියකගේ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍ය හරියට අවබෝධ කරගන්න කොහොමද මේක තියෙන්නේ කියලා බලා ගන්න. සාමාන්‍යයෙන් අපි ක්ලාස් එකේ අඳින රූප සරහනක් වගේ නෙමෙයි නේද? මේක කෙලින් නෙමෙයි තියෙනවා. ඔයාලට මේක බැලුවාම පේනවා මෙන්න මේ විදිහට වක්‍ර වෙලා තමයි අපිට දකින්න හම්බෙන්නේ. ඉංග්‍රීසියෙන් නම් කියන ඔයාලට මේ පේනවා ගර්භාෂයෙන් මේ වක්‍ර වෙලා තියෙන. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා මේකේ තියෙන පොසිෂන් එක ගත්තාම ඇන්ටිෆ්ලෙක්ස් ඇන්ටිවර්ටඩ් කියලා. හරි. ඒ දේවල් වලට අවශ්‍ය නැහැ. අර අපි සාමාන්‍යයෙන් පන්ති අඳින රූප සටහන වගේ මේක අර කෙලින් එහෙම තියෙන ව්‍යුහයක් නෙමෙයි. මෙන්න මේ වගේ නැමිලා තියෙන ව්‍යුහයක්. හරි. හරි දරුවනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමු ගන්නවා. හැමෝටම ජයග්‍රාහී දවසක්.